හෙල්ලෝ යාලුවනේ ඔන්න සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔප්පා YouTube නාලිකාවට. ඔන්න වෙනද වගේ කොරියාවේ අලුත් වෙච්ච නීතියක් පිළිබඳව ඔන්න මම කතා කරන්න හිතුණා. මොකද මම මේ පිළිබඳව ඔයාලට මීට කලින් ගිය අවුරුද්දේ වීඩියෝ එකක් දැම්මා. නමුත් ඒ දාපු වීඩියෝ එක තමයි මේක කොරියාවට කොහොමද ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ගෙනල්ලා කොරියානු ඩ්‍රයිවිං ලයිසන් එක කන්වර්ට් කරගන්න කියලා. එන ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ගෙනල්ලා කොරියානු ලයිසන් එක කොහොමද ගන්න කියලා. ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කොහොමද කියලා. ඉතින් මේ නීතිය ටිකක් මේ වීඩියෝ එකේ තියෙන දේවල් වලට අමතරව තවත් දේවල් ගිය සතිය බදාද වෙද්දි ඇඩ් කරලා තියෙනවා. ටිකක් අපේ අයට අමාරු කරලා තියෙනවා. අපි කතා කරමු ඒ පිළිබඳව අද මේ වීඩියෝ එකේ. මොකද්ද ඉස්සෙල්ලා පැවති නීතිය, මොකද්ද දැන් අලුතෙන් ඇඩ් කරලා තියෙන නීති මොනවද කියලා. එහෙනම් ඉතින් ඔප්පා අනිවාර්යයෙන්ම ඔයාලා බලලා වීඩියෝ බලලා හොඳට subscribe කරගෙන යන්න. එහෙනම් අපි යමු ඉදිරියට මොනවද මේ අලුත් වෙලා තියෙන නීති කියලා දැනගන්න. ඔයාලට මං ගිය අවුරුද්දේ වීඩියෝ එකක් දැම්මා ලංකාවේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක කොරියාවට ගෙනල්ලා කොහොමද කොරියානු ලයිසන් එක ගන්න කියලා. ඒකේ තියෙන ඩීටේල්ස් ටික තමයි මේක. මේ තියෙන්නේ ඒක. ඉතින් මේ වීඩියෝ එක බලපු කට්ටිය ගොඩක් කට්ටිය මං කියපු විදිහට ගොඩක් හදාගන්න තිබ්බා. මට කමෙන්ට් කරලා තිබ්බා අයියා හදාගත්තා. කොහොම ස්තුතියි කියලා. ඉතින් මේ තියෙන නීති රෙගුලාසි ටිකක් අලුත් කරලා තියෙනවා. ඊය බදාදා වෙද්දි. ඉතින් මේක තිබ්බේ ලංකාවෙන් අපි ඉන්ටර්නැෂනල් කරගත්ත පොලේ සාතිකට ගෙනල්ලා වෙදලා ඊට පස්සේ මෙහෙ තියෙනවා අපි ඩිපාර්චර් වෙන්න තියෙන කොලයක් ඩිපාර්චර් එක කොතනද දෙහෙර ගන්න තියෙන තොන් සම්සය කියට පස්සේ ගන්න පුළුවන්. මේක තියෙන ඔක්කොම විස්තර ටික. ඉතින් ඒ කොල ටික ගෙනල්ලා වෙරලා අපි මෙහෙ තියෙන රෝහන් දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ ලයිසන් දෙන්න තැනට ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ එතන ඒ කොල ටික දුන්නාට පස්සේ එතන තියෙන පොඩි මෙඩිකල් එකක්. ඒ මෙඩිකල් එකට සහභාගී වෙලා අර කොල ටික දුන්නාට පස්සේ අපිට ලයිසන් එක දුන්නා ඉස්සර. හරිද? මේ ගිය බදාදා වෙන්න කලින්. හරිද? නමුත් මේ ගිය බදාදා වෙද්දි මේ නීති ටිකක් වෙනස් කරලා තියෙනවා. ඒ තමයි මොකද දකුණු කොරියාවේ දැන් ලයිසන් ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ E74 වීසා එකත් එක්ක. මම හිතන විදිහ එක. මොකද E74 වීසා එකත් එක්ක ටිකක් ලයිසන් ගන්න එක වැඩි කරලා තියෙනවා. ඒකම තමයි ටිකක් විදේශික අයගෙන් රටවාහන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියන්නේ බී මත්කරිය පැතිීම වගේ දේවල් ටිකක් ඇති වෙලා තියෙනවා. මම හිතන විදිහට මේක ටිකක් සංකීර්ණ කරන්න හේතුවක් මම හිතන්නේ විදේශික අපගේ අර හැසිරීම රටාව. ඉතින් අපිට ඒක කතා කරලා දැන් නැහැ. නමුත් අලුතෙන් දැන් අපි ලයිසන් එක ගන්නෙද්දි ලංකාවේ ලයිසන් එක තිබ්බත් අපිට ඒක මෙහෙට ගෙනහල්ලා මේ තියෙන ඩීටේල් ටික සම්පූර්ණ කරත් අපිට ලයිසන් එක ගන්න බෑ. මෙහෙ තියෙනවා එක්සෑම් එක. කොරියන් එක්සෑම් එක. ඒ කියන්නේ කොරියාවේ ලයිසන් එක ගන්න වෙනම එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක තමයි මෙහි තියෙන මාර්ග නීති ගන්න පිළිබඳව එක්සෑම් එක. ඒක සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ ඔයා හිතන්න ඔයාලට ලයිසන් එකක් නැහැ කියලා ලංකාවේ ලයිසන් එකක් නැහැ කියලා කොරියාවෙන් අලුතෙන්ම ලයිසන් එක ගන්න හදන්නේ. එතකොට තියෙන එක්සෑම් එකම තමයි ඔයාලට ලංකාවෙන් ලයිසන් එක මෙහෙට ගෙනාවත් කරන්න වෙන්නේ. ඉතින් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා අපේ අයට. මොකද ඒක කොරියානු භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන්, ජපන් භාෂාවෙන්, චයිනා භාෂාවෙන්, වියට්නාම් භාෂාවෙන් තමයි තියෙන්නේ. අපේ භාෂාවෙන් ඒක නැහැ. ඉතින් අන්න එතන අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අර භාෂා ප්‍රශ්න නිසා අපිට ටිකක් මේ එක්සෑම් එක අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේ පරණ තිබ්බ නීති ටිකට අමතරව මේ එක්සෑම් එක ඇඩ් කරපු එක ටිකක් අපේ අයට ලයිසන් එක ගන්න එක ටිකක් අමාරු කරලා වගේ කියලා මට හිතෙන්නේ. ඉතින් අපි මේකට කොහොමද මුහුණ දෙන්න ඕනේ? ඉතින් ඒක ටිකක් අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ ගැන මම ඔයාලට කියලා දෙන්නම් ඒක කරන්න කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම කියන්නම් මේ ඔයාලා සකස් කරගත යුතු දේවල් ටික මේකේ තියෙන විදිහට ඩ්‍රයිවිං ලයිසන් එකේ අපි කරගත්ත කොළ ටික ඊට පස්සේ කොලේ ඒක තානාධිපති කාර්යාලයෙන් සාතික කරගෙන ඒ කොලේ ඊට පස්සේ අපි ෆොටෝස් තුනක් ඊට පස්සේ සල්ලි සාමාන්‍යයෙන් එක්සෑම් පී එකක් විදිහට දැන් මානෝචන මත අතර මිදලක් යනවා. ඒ වගේම තමයි එතන පොඩි මෙඩිකල් එකක් තියෙනවා. අයි ටෙස්ට් එකක් තමයි ගොඩක් දුරට කරන්නේ. ඉතින් ඒකට ටෝන් 6ක් වගේ මුදල මට මතකයි. මේ මුදල් ගැන නම් මට ඇත්තටම හරියට මතකයක් නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් එතන පොඩි වෙනස් වීම මේ තොනොන් ගැන මානෝන් ගැන නෙවෙයි. ඉතින් ඒක විතර හිතන්න යන්න එපා. ඊට පස්සේ එතනට ගිහිල්ලා ඔයාලා විනාඩි 10කට කලින් යන්න ඕනේ. ඒ කියන්නේ ඒක 8:00 වගේ තමයි පටන් ගන්නේ. සතිය දවස් වලට තියෙන්නේ. ඉතින් එක්සෑම් එකට ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ එතන තියෙනවා පොඩි
එක්සෑම් එකට කලින් පොඩි දේශනයක් එක පැයක දේශනයක් තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ එක්සෑම් කරන කට්ටිය. ඒක සහභාගී වුණාට පස්සේ ඔයාලට එක්සෑම් එකට දානවා. එක්සෑම් එක තියෙන්නේ CBT ක්‍රමයට. ඒ කියන්නේ කම්පියුටර් බේස් සිස්ටම් එකක් තියෙනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ ප්‍රශ්න 40න් ඔයාලා ලකුණු 100න් ලකුණු 60ක් ගන්න ඕනේ. ඒ කියන්නේ 100න් ලකුණු 60කට වැඩි ගත්තොත් ඔයාලා එක්සෑම් එක පාස් වෙනවා. එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයාලට එවලෙම ලකුණු හම්බ වෙනවා. මොකද CBT වල දන්නවා කම්පියුටර් බේස් කරද්දී එවලෙම උඩින් ලකුණු ගන්න වැටෙනවා. ඉතින් ඔයාලා එතන පාස් නම් ඔයාලට එවලෙම ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක අනිත් ඩීටේල්ස් ටික දුන්නට පස්සේ අනිත් සාතික ටික දුන්නට පස්සේ ඔයාලට ඩ්‍රයිවිං ලයිසන් එක එවලෙම අරන් ඉන්න පුළුවන්. ඔයාලා ෆේල් වුණා කියලා බය වෙන්න එපා. ආපහු සැරයක් එක්සෑම් එක ලියලා ඔයාලට මේ ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි තියෙන දැන් තියෙන ප්‍රොසෙස් එක. ඉතින් ඒක ටිකක් අපිට අමාරු වෙයි. මොකද ඒක ඉංග්‍රීසි භාෂාවෙන් අපිට ජපන් භාෂාව, වියට්නාම් භාෂාව, චයිනීස් භාෂාව අපිට තේරෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් අපිට කරන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් හරි කොරියානු භාෂාවෙන් හරි. ඉතින් මේ දෙකෙන් අපිට කරන්න මේක පුළුවන්. බය වෙන්න එපා. අනිවාර්යෙන් මේක පුළුවන්. මේක කරන්න ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක මම ඔයාලට දාන්නම්. ඒක තමයි ඉතින් ඒක ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන ප්‍රශ්නම තමයි එන්නේ. ඔයාලා බය වෙන්න එපා. ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන ප්‍රශ්නම තමයි ඔයාලට මේ එක්සෑම් එකට ගියාට පස්සේ කරන්න තියෙන්නේ. හරිද? ඒ හින්දා ඒ ගැන කිසිම විදිහක බය වෙන්න එපා. මොකද ඇප්ලිකේෂන් එකේ තියෙන ප්‍රශ්න ටිකම අර එක්සෑම් එකේ තියෙනවා. හරිද? ඒ හින්දා ඒ කියන්නේ ඉතරටම කලබල වෙන්න එපා. මොකද මම දැක්ක පේජ් වල එහෙම අනපනක් තියෙනවා. දැන් මේක වෙනත් විදිහට භාවිතා කරයි කියලා. මොකද අනිවාර්යයෙන්ම මේකත් මම දන්නවා මේකත් ක්ලාස් සිස්ටම් එකකට ගේනවා. මොකද දකුණු කොරියාවේ ඉන්න කට්ටිය. ඉතින් එතරටම සල්ලි දීලා යම්කිසි මුදලක් දීලා එක්සෑම් එකකට මුහුණ දෙන්න ක්ලාස් එකකට යන්න එහෙම අවස්ථාවක් නැහැ අතන. ෆෝන් එකටම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆෝන් එකේ ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන ප්‍රශ්න ටික කරාට පස්සේ ඔයාලට එතන ගිහිල්ලා අනිවාර්යයෙන්ම ලකුණු 60ක් ගන්න පුළුවන්. බය වෙන්න එපා. නිකමට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රශ්න ටික බලලා ගිහලා කරලා බලන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔයාලා ෆේල් වුණොත් එහෙම ඊට පස්සේ හොඳට පාඩම් කරලා අහපෝ කරන්න. ඒක බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි දැන් ලංකාවේ ලයිසන් එක නැත්නම් ලංකාවේ ලයිසන් එක නැහැ කියන්නේ ඔයාලට. දැන් කොරියාවෙන් ලයිසන් එක ගන්නවට ඕනේ. ඒකට කොරියාවෙන් ලයිසන් එක ගන්නකොට මේ එක්සෑම් එකම තමයි තියෙන්නේ. ඒක දැන් අර කොරියාවෙන් ලයිසන් එක ගත්තා ලංකාවෙන් ලයිසන් එක ගත්තා කියලා වෙනසක් නැහැ. කොරියාවේ තියෙන නීතිය එක විදිහටම අර කරලා තියෙන්නේ. ඒක තමයි අර මාර්ග නීති පිළිබඳව දැනුවත් වීමක් කියලා බලාපොරොත්තු වෙනවා කියන හැඟීම තමයි මට නම් තේරෙන්නේ. ඉතින් කොරියාවෙන් ලයිසන් එක ගන්නවා නම් කොරියාවෙන්ම ලයිසන් එක ඇප්ලයි කරලා අර සාමාන්‍ය විදිහට එක්සෑම් එක කරලා ඊට පස්සේ එතන තියෙන ට්‍රයල් දෙකක් සාමාන්‍යයෙන් ඇතුලේ ට්‍රක් එකේ ට්‍රයල් එකක් තියෙනවා. ඊට පස්සේ වෙනම එක්සැමිනර් කෙනෙක් එක්ක යන වෙනම ට්‍රයල් එකක් තියෙනවා. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් ලංකාවේ ලයිසන් එක තියෙන කට්ටියට තියෙන්නේ මෙහෙ තියෙනවා එක්සෑම් එකක්. මේ තියෙන මාර්ග නීති පිළිබඳ තියෙන එක්සෑම් එක කොරියාවේ ලයිසන් එක ගන්නකොට ඒකෙන් ඒ ප්‍රශ්න 40න් ලකුණු 60න් ලකුණු 100න් ලකුණු 60ක් ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි කොරියාවේ වෙනස් වෙච්ච නීතිය. ඉතින් ඇත්තටම මේක ටිකක් බරපතලයි. මොකද අපි කට්ටියට අර එක්සෑම් කරන්න ඕනේ. එකපාරට ලයිසන් එක තිබ්බ කියලා අපිට කොරියාවෙන් ලයිසන් එක ගන්න බෑනේ ඉස්සර වගේ. ඉතින් මේක තමයි වෙනස් වෙච්ච නීතිය. ඉතින් ඇත්තටම කියනවා මගේ මේ වීඩියෝ එක අර ටිකක් වයිරල් මේ දවස් ටිකේ TikTok එකේ එහෙම වයිරල් වෙලා තියෙනවා. ඒක උඩ අර මේ දවස් ටික ලයිසන් පිළිබඳ එන නිසා. නමුත් ඉතින් මේක තියෙන ටික නෙමෙයිනේ. මේකට අමතරව තවත් එකක් ඇඩ් වෙලා තියෙනවානේ. ඒ හින්දා තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. නැත්නම් මට ඇත්තටම මේක වීඩියෝ එකක් විදිහට හදන්න ඕන කමක් තිබ්බේ නැහැ. නමුත් ඉතින් ඔයාලට තේරුම් කරලා දෙන්න ඕනේ මේ වීඩියෝ එකේ තියෙන ඒ ඩීටේල්ස් ටික ඔයාලට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම ලයිසන් එක ගනිද්දී. ඒ වගේම තමයි අලුතෙන් වැඩිලා තියෙන්නේ කොරියාවේ එක්සෑම් එක කරන්න ඕනේ. කොරියානු ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න මාර්ග නීති පිළිබඳව එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක කරන්න ඕනේ. ඉතරයි තමයි වෙනස් වෙලා තියෙන්නේ දැනට. තවත් වැඩිපුර වෙනස් වීමක් ඇති වුණොත් මොකක් කර වෙනස් වීමක් නීති වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් ඔයාලට දැනුවත් කරනවා. මොකද මම E7 Pro ඇප්ලයි කරද්දී තිබ්බ නීති රීති වෙනස් වුණාට පස්සේ ඒක පිළිබඳව අලුතෙන් නීති මොකක්ද වෙනස් වුනේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාලා අර පරණ වීඩියෝ එක නෙවෙයි දැන් අලුත් විදිහට වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් කරනවා. මොකද ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද මම වීඩියෝ එකක් දැම්මම නම් ඒකේ වෙනස් වීමක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම මේ වෙනස් වීම ඔයාලට කියලා දෙන්න ඕනේ. ඔය ඉතින් ওই විදිහට තමයි දකුණු කොරියාවේ දැන් අලුතෙන් නීතිය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින්
ඔයාලා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට ලයිසන් එක ගන්න පුළුවන්. මොකද මේ දවස් ටික අර මාර්ග නීති උල්ලංඝනය කිරීම වැඩි වෙලා තියෙනවා මම හිතන්නේ විදේශිකයන්ගේ. අපෙන්. ඉතින් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් බීමත් රිය පැදවීම ඔය වගේ දේවල් බීමත් රිය පදනවා කියන්නේ ඔයාලට ගොඩාක් අවදානමක් වෙන එකක්. වීසා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීසා දික් කරන්න බැරි වෙන්න පුළුවන්. පෙලක් 1.10 වීසා එක ගහගන්න බැරි වෙලා තියෙනවා. පෙලක්කට රීඑන්ට්‍රි එක ගහගන්න බැරි වෙලා තියෙනවා. පෙලක්කට ඊසෙන් පොයකට ඇප්ලයි කරන්න බැරි වෙලා තියෙනවා. දඩ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ බීමත් රිය පැදවීම නිසා. ඉතින් මේ දේවල් කරන්න යන්න එපා. ලයිසන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් හොඳ විදිහට ජීවත් වෙනොත් හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් දකුණු කොරියාව. ඔක තමයි ඉතින් මම කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් සියලුම දෙනාටම ජය වේවා. අලුතෙන් හපු නීතියක් આવොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳවත් මම ඔයාලට වීඩියෝ එකක් දාලා මේ විදිහට දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් ජය වේවා.